තමන්ගේ ජීවිතය තව සුළු මොහොතකින් අවසන් වෙනවා කියලා දැනෙන ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් භයානකයි. මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට තම ජීවිතයේ අවසන් පැය කිහිපයේදී සුවිශේෂී වරප්‍රසාද කිහිපයක් ලැබෙනවා. ඒ තමන්ගේ ආගමික වතාවත්වල යෙදෙන්න, පවුලේ අයට අවසන් පණිවිඩයක් දෙන්න, එහෙමත් නැත්නම් තමන් කැමතිම කෑම වේලක් ලබා ගන්න. සමහර පුද්ගලයන් තමන්ගේ අවසන් කැමැත්ත විදිහට ඉල්ලන්නේ තමන්ගේ දරුවන්ව එකම එක වතාවක් දකින්න. තවත් සමහරු අවසන් මොහොතේ තමන් කළ වැරද්දට සමාව ඉල්ලලා ලිපියක් ලියන්න අවස්ථාව ඉල්ලනවා. නමුත් මේ හැම දෙයකටම වඩා ලෝකයේ අවධානය යොමු වෙන්නේ සිරකරුවෙකුගේ අවසන් කෑම වේල දෙසටයි. පසුගිය දිනවල අන්තර්ජාලය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හඬවපු මේ සංවේදී දර්ශනය දිහා බලන්න. තමන්ගේ අවසන් කෑම වේල අනුභව කරන මේ පුද්ගලයාගේ දැස්වල තියෙන බය සහ පසුතැවීම ඔබට පේනවා ඇති. ඔහු තමන් ආසම කරන කෑම වේල අවසන් වරට භුක්ති විඳින්නේ දරාගත නොහැකි වේදනාවකින්. මේ වීඩියෝව දුටු ලෝකයේ බොහෝ දෙනෙක් කම්පා වුණේ වැරදි මාවතක ගිය කෙනෙක් අවසන් මොහොතේදී විඳින අසරණකම නිසායි. එක තප්පරයක හිතුවක්කාරකම නිසා තමන්ගේ මුළු ජීවිතයම මේ වගේ අඳුරු තැනකට සීමා කරගන්න එපා. වැරදි කරන්න කලින් ඒකෙන් විනාශ වෙන්නේ ඔබේ ජීවිතය විතරක් නෙවෙයි, ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්න ඔබේ ආදරණීයන්ගේ ජීවිතත් කියන එක මතක තබා ගන්න. අවසාන වශයෙන් ඔබෙන් දෙයක් අහන්න කැමතියි. කෙනෙක් කොයිතරම් දරුණු වැරද්දක් කරලා තිබුණත් ඔහුට මේ වගේ මරණ දඬුවමක් දෙනවට ඔබ පක්ෂද? එහෙමත් නැත්නම් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබ ඒකට විරුද්ධද? ඔබේ අවංක අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.